හායි මගේ නම එලංගා හර්ෂානි. අපි අද බලමු කොහොමද ප්‍රොඩක්ට් අප්ඩේට් කරගෙන පේජ් එක හදාගන්න කියලා. මම ප්‍රොඩක්ට් අප්ඩේට් කරන පේජ් එකට යන්න හදාගෙන තියෙන සෙලර් ඩෑෂ්බෝඩ් එකෙන්. මෙතන එඩිට් එකෙන් තමයි යන්න හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මගේ ප්‍රොඩක්ට් අප්ඩේට් එකට අදාළ පේජ් එක. මම මේක ඩිසයින් කරගන්නකොට මුලින්ම හෙඩර් එක ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ විදිහට තමයි පේජ් එක ඩිසයින් කරගෙන තියෙන්නේ. මුලින්ම ටයිටල් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඒ වගේම මෙතන බටන් එකක් දාගෙන තියෙනවා back to dashboard කියලා. ඊට පස්සේ මෙතන data interface ටික ඇඩ් කරගෙන තියෙනවා product එකට අදාළව ටයිටල් එක, product description එක, category එක, price එක, level එක, status එක, ඒ වගේම category image එක display කරන්න මේ විදිහට හදාගෙන තියෙනවා. අප්ඩේට් කරන පේජ් එක නිසා අපිට කැමති නම් අලුත් වෙන ඉමේජ් එකක් අප්ඩේට් කරගන්න පුළුවන් වෙන මේ විදිහට ඉමේජ් බොක්ස් එක ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ අප්ඩේට් ප්‍රොඩක්ට් බටන් එක වගේම කැන්සල් බටන් එක අන්තිමටම ෆුටර් එක ඇඩ් කරගෙන තියෙනවා. ඒ විදිහට තමයි මම ඩිසයින් එක හදාගෙන තියෙන්නේ ප්‍රොඩක්ට් පේජ් එකේ. back to dashboard එකෙන් අපේ ඩෑෂ්බෝඩ් එකට එනවා. ඩෑෂ්බෝඩ් එකේ මේ විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ ස්කිල් එක ඩිස්ප්ලේ කරන්න. අපි බලමු කොහොමද මම කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ ප්‍රොඩක්ට් අප්ඩේට් පේජ් එකට අදාළව ඩිසයින් එකට අදාළව කෝඩ් එක. මම මුලින්ම div එකක් ඇඩ් කරගෙන තියෙනවා. header එක ඇඩ් කරාට පස්සේ මම div එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඒ div එක තමයි main div එක. ඒ div එක ඇතුලේ sub div එකක් හදාගෙන තියෙනවා. ඒ sub div එක ඇතුලේ මම header කියලා section එකක් හදාගෙන තියෙනවා. header section එකේ තමයි title එකයි back to dashboard button එකයි ඒ වගේම මේ විදිහට පැරග්‍රාෆ් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම success error message box එකක් මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා header එකට පහළින්. ඊට පස්සේ මම මේ විදිහට ෆෝම් එකක් හදාගෙන තියෙනවා. ඒකේ තමයි අප්ඩේට් කරන්න ෆෝම් එක හදාගෙන තියෙන්නේ. අප්ඩේට් එකට දාලා ඩිසයින් එක තියෙන ෆෝම් එක ඇතුලේ. ඊට පස්සේ මම මේ විදිහට ස්ක්‍රිප්ට් එකක් හදාගෙන තියෙනවා. ඒ විදිහට තමයි මම ඩිසයින් එක හදාගෙන තියෙන්නේ. මේ තියෙන බටන් දෙකට අදාළව ඊට පස්සේ මම ස්ක්‍රිප්ට් එකේ මුලින්ම IDs වලින් මේ විදිහට const හදාගෙන IDs වලින් එක identify කරගෙන තියෙනවා. ඊට පස්සේ upload area එක හදාගෙන තියෙනවා image uploading වලට අදාළව මේ විදිහට. ඊට පස්සේ මේ විදිහට validation එකකුත් මම කරගෙන තියෙනවා data feeds වලට අදාළව JavaScript එක පැත්තෙන් field validation එක. ඊට පස්සේ මම මේකේ process එකට අදාළ process file එක හදාගෙන තියෙන product updating process කියලා. මම ඒක අරගෙන යන්නේ post method එකෙන්. ඊට පස්සේ මම මේ විදිහට show errors වගේම success message එකටත් මේ විදිහට හදාගෙන තියෙනවා function එක JavaScript වලින්. ඊට පස්සේ අන්තිමට මම footer එක add කරගෙන තියෙනවා. ඒ විදිහට තමයි මම process එකට අදාළ process page එකට අදාළ design එක හදාගෙන තියෙන්නේ. ඒ වගේම මම මෙතෙන්දී අදාළ ස්ටේටස් එක මේ විදිහට ඩිස්ප්ලේ කරගෙන තියෙනවා. ඒ වගේම ලෙවල් එකත් මේ විදිහට ඩිස්ප්ලේ කරගෙන තියෙනවා. අපි බලමු කොහොමද ප්‍රොඩක්ට් එකක් අප්ඩේට් කරන්න කියලා. මම මේ විදිහට ප්‍රොඩක්ට් එක අප්ඩේට් කරන්න හදන්නේ. මම මුලින්ම ටයිටල් එකක් ඇඩ් කරනවා.
පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එක ඇඩ් කරනවා. ඊට පස්සේ මෙතනින් කැටගරි එක ඇඩ් කරනවා. ඊට පස්සේ ප්‍රයිස් එක. ඊට පස්සේ මෙතනින් ලෙවල් එක ඇඩ් කරනවා. ඊට පස්සේ මෙතනින් ස්ටේටස් එක ඇඩ් කරනවා. ඊට පස්සේ මෙතනින් අලුත් ඉමේජ් එකක් මම ඇඩ් කරනවා. ඊට පස්සේ මෙතනින් අප්ඩේට් කරන එක පස්සේ මේ විදිහට රීලෝඩ් වෙනවා. ඒ වගේම මෙතනින් පෙන්නනවා සක්සස් කියලා. අපි ඩෑෂ්බෝඩ් එකට ගිහින් බලනවා මේ විදිහට ඒක සක්සස් විදිය ඇවිල්ලා පෙන්ට් කරනවා අපි දැන් ඇඩ් කරපු අප්ඩේට් කරපු ස්කිල් එක. ඒ වගේම අපි හෝම් පේජ් එකට ගියාම මේ විදිහට අපි අප්ඩේට් කරපු ඩේටා එක කර්සර් එකට අප්ඩේට් වෙලා තියෙනවා. ඒ විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. අපි බලමු මම ප්‍රොසෙසින් පාර්ට් එක කොහොමද කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. මුලින්ම මම මෙතනදී ඩේටා ෆීල්ඩ්ස් වලට ඇඩ් කරන ඩේටා ටික පෝස්ට් මෙතඩ් එකෙන් තමයි ප්‍රොසෙස් ෆයිල් එකට අරගෙන යන්නේ. එහෙම අරගෙන ආපු ඩේටා ටික මම මෙතෙන්දී රීඅසයින් කරගන්නවා මේ විදිහට ඩේටා කියන රීඅසයින් ඩේටා කියන වේරියබල් එකට. මුලින්ම මම ප්‍රොඩක්ට් පේජ් එකට PHP පෝස්ට් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ සෙෂන් එක ඇඩ් කරලා තියෙනවද කියලා මේ විදිහට බලලා තියෙනවා. ඇඩ් කරලා නැත්නම් සෙෂන් ස්ටාර්ට් කරන්න කියලා තියෙනවා. ඒ වගේම මම මෙතනදී හෙඩර් එකක් දාගෙන තියෙනවා. ඩේටාබේස් එක මේ විදිහට රික්වයර් කරගෙන තියෙන රික්වයර් once එකෙන් ඊට පස්සේ මෙතන login ID sessions හැදිලාද කියලා බලලා තියෙනවා.
login ID එක වගේම user role එකත් මේ විදිහට check කරලා බලනවා seller කෙනෙක්ද කියලා. අපි product එකක් edit කරන්න පුළුවන් update කරන්න පුළුවන් වෙන්නේ seller කෙනෙක්ට විතරයි. ඒ seller ගේ product එකක් විතරයි එයාට update කරන්න පුළුවන් වෙන්නේ. වෙන sellers ලාගේ product update කරන්න බැරි වෙන විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතෙන්දී බලනවා seller ට අදාළව ද select කරලා තියෙන්නේ කියලා බලන්න තමයි මෙතෙන්දී මම මේ query එකෙන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම මෙතෙන්දී බලනවා මෙතෙන්දී මම බලලා තියෙන්නේ log වෙලා තියෙන seller කෙනෙක්ට ඒ වගේම එයාගේ role එක seller role එකෙන් user ගේ role එක seller ද කියලා තමයි බලන්නේ. එයා log වෙලා ඉන්නත් ඕනේ. ඒ වගේම එයා seller කෙනෙක් වෙන්නත් ඕනේ. එහෙම නැත්නම් මෙතන unauthorized කියලා එනවා. buyer කෙනෙක් ගිහින් product එකක් update කරන්න බෑ. ඒ වගේම මෙතන user ID එක මම අරගෙන තියෙනවා. session එකේ user ID එක check කරලා තියෙනවා. user ID කියන එකේ. ඊට පස්සේ මම JavaScript වලින් link data fields ටික link කරගෙන ID වලින් link කරගත්ත data fields ටිකට අදාළ data ටික post method එකෙන් තමයි process file එකට ගේන්නේ. කියන data ටික මේ විදිහට $sign data කියන query variable එක ඇතුළත තමයි මම assign කරගෙන තියෙන්නේ. එතෙන්දී මම ID එක ගේන්නේ integer එකක් විදිහට. title එක trim කරලා ගේන්නේ. description එක trim කරලා ගේන්නේ. category එක ගේන්නේ integer එකක් විදිහට. price එක ගේන්නේ float value එකක් විදිහට. ඒ වගේම level එක trim කරලා ගේන්නේ. status එක trim කරලා තමයි මේ විදිහට අරගෙන එන්නේ. ඊට පස්සේ මම මෙතෙන්දී validation එකක් කරගෙන තියෙනවා field validation එකක්. මෙතෙන්දී මම condition හදලා තමයි මේ විදිහට field validation එක කරලා තියෙන්නේ. එතෙන්දී title එක මුලින් බලලා තියෙනවා. title එක 0ද එහෙම නැත්නම් title එකේ 0 සහ title එකේ characters ගන්න 150ට අඩුද කියලා වැඩිද කියලා මෙතනදී බලන්න තියෙනවා. title එක required කියලා එනවා title එක දාලා නැත්නම් characters ගන්න 150ට වැඩි නම් maximum characters 150යි කියන message එක මෙතනදී දෙනවා. ඒ වගේම description එකත් මේ විදිහට check කරලා තියෙනවා. ඊට පස්සේ category එකක් select කරලා තියෙන්නේ valid category එකක්ද කියලා බලනවා. price එකත් ඒ විදිහටම බලනවා. බින්දුවට වඩා විශාල ප්‍රයිස් එකක් ලියලා තියෙනවද කියලා. ඒ වගේම level එකයි status එකත් බලනවා. level එක beginner ද intermediate හරි advanced ද කියලා. එහෙම නැත්නම් වෙන level එකක් තිබුණොත් invalid level කියලා display කරනවා. ඒ වගේම මෙතන status එකත් check කරනවා. active inactive වලට අමතරව වෙන status එකකින් තිබුණොත් ඒක invalid status කියලා display වෙන තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී මම for each එකක් දාලා තියෙනවා. validation එක $sign validation කියන එක $v කියන එකට convert කරගෙන තියෙනවා. ඊට පස්සේ if එකක් ඇතුලේ condition එක check කරලා තියෙනවා. ඒ condition එකට අදාළව echo කරන්න කියලා තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මෙතෙන්දී catch එක හදාගෙන තියෙනවා. $sign catch එක කියලා. ඒකෙන් මම database එකට query එකක් හදාගෙන තියෙනවා. ID එකෙන් තමයි අරගෙන තියෙන්නේ category එක check කරන්න. ඒ කියන්නේ category එක හරියට ඇවිත් තියෙනවද බලන්න select කරනවා ID එක category කියන එකේ category එකෙන් කොහෙන්ද අරගෙන තියෙන ID එකෙන් category ID එකට සමානවද අවිල්ලා තියෙන්නේ කියලා valid category එකක් නෙමෙයි නම් ඊට පස්සේ මෙතෙන්දී if එකක් දාලා the result එක මේ විදිහට fetch as of කරගෙන තියෙනවා. එතන result එක 0 වලට සමාන වුණොත් invalid category කියලා දානවා. ඒ කියන්නේ විදිහට category එකක් නෑ database එකේ. ඒක valid නැති category එකක් විදිහට තමයි ඉන්නේ. ඊට පස්සේ මම මෙතෙන්දී product එකේ image එකටත් මේ විදිහට search එකක් හදාගෙන තියෙනවා database එකට. image URL එක තමයි එතෙන්දී search කරන්නේ product එකට අදාළව. product ID එකනේ seller ID එකනේ තමයි ඒක check වෙන්නේ. ඒ seller ට අදාළව මේ විදිහේ product එකට අදාළ image URL එක තමයි ගන්නෙ. ඒක මම හදාගෙන තියෙන්නේ all product කියලා. ඒක මම all product කියන එක fetch up කරලා අරගෙන ඊට පස්සේ ඒකේ product not found කියන විදිහට තමයි එන්නේ. විදිහ එකක් ඒ ID එකට URL
ඉමේජ් එකක් නැත්තම් ඊට පස්සේ මම මෙතෙන්දී අලුතෙන් ඉමේජ් එකක් අප්ඩේට් කරොත් එimhe පරණ ඉමේජ් එක ඩිලීට් වෙන හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ එතනට අලුත් ඉමේජ් එක ඇඩ් වෙන විදිහට තමයි processing file එකේදී හදාගෙන තියෙන්නේ මෙතන. මිනිමම් මෙතන old image එකට අදාළ මේ විදිහට fixes up කරගෙන තියෙනවා. ඒ වගේම image URL එක හදාගෙන තියෙනවා. old image URL එකට. ඒ වගේම file path එක null කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී මම බලලා තියෙනවා file එක image එක set කරලාද තියෙන්නේ කියලා. ඊට පස්සේ image එකට අදාළ මේ විදිහට $sign image කියලා මම query එක අරගෙන තියෙන product image වලට. ඊට පස්සේ image එකට validation එකකුත් කරගෙන තියෙනවා. image එක product update කරන image එක එක්ක JPEG, PNG, WebP වගේම gift වර්ගයට එන්න ඕනි. categories වලට වෙන files විදිහට එනවා invalid types විදිහට තමයි add වෙන්නේ. invalid types කියන මේ විදිහට display කරන්න හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මෙතෙන්දී file size එකත් check කරලා තියෙනවා. ඒ වගේම image එකට file path එකක් වගේම file direction එකකුත් මේ විදිහට හදාගෙන තියෙනවා. ඒ විදිහට තමයි process එක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මෙතනදී try එකක් පාවිච්චි කරලා තියෙනවා. මෙතන try එකේදී මම result එක database එක result කියලා database එකට IOD query එකක් හදාගෙන තියෙනවා. database එක update කරන්න. මෙතනදී මම update query එක හදාගෙන තියෙන product කියන table එකට product table එකට set කරලා තියෙනවා category ID එක title එක description price level status image URL ඒවා අරගෙන තියෙන්නේ ID එකෙන් මේ ID එකෙන් තමයි identify කරගෙන තියෙන්නේ ID එකයි seller ID එකයි මේ විදිහට මම මේ select කරගත්ත columns වලට අදාළව type එක දාගෙන තියෙනවා data type එක ඊට පස්සේ මේ විදිහට data කියන එකේ $sign data කියන මම අරගෙන තියෙන data variable එකට අදාළව මේ විදිහට files columns ටික තෝරගෙන තියෙනවා ඒ කියන්නේ character එකට යන්න ඕන නැත්නම් data category එකට යන්න ඕන නැත්නම් data category කියන එකට අදාළ data ටික ඒ විදිහට හදාගෙන තියෙන ඊට පස්සේ result එක මේ විදිහට result empty මේ විදිහට URL එක වෙනස් වෙලා නම් මෙන්න මේ ෆයිල් එකට යන්නේ කියලා හදාගෙන තියෙනවා වෙනස් වෙලා නැත්නම් image එක ඒ විදිහටම තියාගන්නවා වගේම වෙනස් වෙලා නම් ඉතින් ෆයිල් එකේ අලුත් එකක් හදලා තියෙනවා නම් old එක අයින් කරලා අලුත් එක add කරන්න කියලා තියෙනවා ඊට පස්සේ එනවා success කියලා එන්නේ කියලා තියෙනවා success message එක දෙන්න කියලා ඉතින් තමයි මම process එක හදාගෙන තියෙන්නේ ෆයිල් path එක වැරදිලා process එක හරියට නැතිලා නැවතුනොත් එතන update failed කියන message එක හදලා display කරන්න කියලා හදලා තියෙනවා ඒ වගේම catch එකේදී මොකක් හරි error එකක් ඇවිල්ලා data feed validation වලදී හරි ඒක process එක drop වුණොත් එතනින් නැවතෙනවනේ process එක වෙන්නේ නැති නිසා එතන error message display කරන විදිහට තමයි process එක හදාගෙන තියෙන්නේ ඒ විදිහට තමයි මම මගේ product updating එකට අදාළ process එක හදාගෙන තියෙන්නේ මම මෙතනදී database එක තියෙන details මේ විදිහට seller dashboard එකට design එකක් හදාගෙන තියෙනවා මෙතන අපේ product එකට edit බටන් එකෙන් තමයි product edit එකට යන්නේ මෙතන පෙන්වන්නේ ඒකේ status එක active ද inactive ද කියලා ඒ වගේම මෙතනින් පෙන්වන්නේ product එකේ level එක advanced intermediate beginner කියන level වලින් කොයි level එකට අදාළද තියෙන්නේ කියලා. ඒ විදිහට තමයි program එකේ processing part එක මම හදාගෙන තියෙන්නේ product update එකට අදාළව. Thank you.